ආයුබෝවන් අද අපි කතා කරමු මේ නිය ප්‍රොටෝකෝල් කියන ක්‍රිප්ටෝ ව්‍යාපෘතිය ගැන ටිකක් ගැඹුරින්. අපේ අතේ තියෙනවා මේ ගැන කරපු සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක්. ඉදුම් බලමු මේ වාර්තාවේ තියෙන දේවල් එක්ක නිය ප්‍රොටෝකෝල් එක දිගුකාලීන ආයෝජනයක් විදිහක කොහොමද කියලා තීරුම් ගන්න. අනිවාර්යයෙන්ම මොකද මේ බ්ලොක්චේන් ව්‍යාපෘති දිහා බලද්දී අර මතු පිටින් පේන දේ විතරක් බලලා මදිනේ. ඒක ඇත්ත. ගැඹුරටම යන්න ඕනේ. ඉතින් අපි මේ කතා බහේදී නියයකේ අර තාක්ෂණය, කණ්ඩායම, ටෝකන් එකේ ආර්ථික විද්‍යාව, ඒ කියන්නේ ටොකනොමික්ස්. සහ තියෙන්න පුළුවන් රිස්ක්ස්, ඒ කියන්නේ අවදානම් ගැන බලමු. හොඳයි. එහෙනම් මුලින්ම පටන් ගමු. නිය ප්‍රොටෝකෝල් එකෙන් විසඳන්න හදන ප්‍රශ්න මොනවද? වාර්තාවේ හැටියට නම් මේ බ්ලොක්චේන් වල තියෙන ප්‍රධාන අභියෝග තුනක් ගැන කියනවා. ස්කේලබිලිටි, ඒ කියන්නේ එකපාර ගොඩක් අයට පාවිච්චි කරන්න පුළුවන්කම. යූසබිලිටි, ඒ කියන්නේ පාවිච්චි කරන්න ලේසි එක. ඩිවෙලොපර්ලාට තියෙන ඇක්සෙසිබිලිටි, ඒ කියන්නේ නිර්මාණකරුවන්ට ප්‍රවේශ වීමේ පහසුව. මේවට විසඳුම් දෙන එකලු එයාලගේ උත්සාහය. හරියට හරි. ඒක තමයි මූලික අරමුණ. decentralized applications අපි කියන්නේ DApps කියලා. DApps. ඒවා හදන එකයි පාවිච්චි කරන එකයි ලේසි කරන එක. ඒ කියන්නේ ගනුදෙනු වලට යන වියදම අඩු කරනෝ ගනුදෙනු ඉක්මනට තහවුරු කරනවා ෆයිනලිටි එක. සහ අලුත් කෙනෙක්ට උනත් හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් දෙන එක. අර උදාහරණයක් කිව්වොත් අර දිග wallet address තියන්නේ. අර කටපාඩම් කරන්න බැරි ඒවා. අන්න ඒවා වෙනුවට alice.near වගේ මිනිසුන්ට කියවන්න පුරුවන් account නම් දෙන එක. ඒකෙන් පාවිච්චි කොච්චර ලේසි වෙනවද? ඒක නම් ලොකු දෙයක්. යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩි වෙනවා. එතකොට මේ ලේසි කිරීම පිටිපස්සේ තියෙන අර තාක්ෂණික අලුත් දේවල් මොනවද? කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම එකක් තමයි Nightshade sharding. Nightshade sharding. මේකෙන් කරන්නේ බ්ලොක්චේන් එක පොඩි පොඩි කෑලි වලට shards වලට බෙදෙනවා. බෙදලා ගනුදෙනු එකපාර ගොඩක්, ඒ කියන්නේ parallel විදිහට ක්‍රියාත්මක කරනවා. සමාන්තරව. ඒ නිසා ස්කේලබිලිටි එක, ඒ කියන්නේ එකපාර ගොඩක් ගනුදෙනු දරන්න පුරුවන්කම සෑහෙන වැඩි වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා chain abstraction. මේක නම් හරිම වැදගත්. chain abstraction. ඒක මොකද්ද? අලුත් වචනයක් වගේ. මේක තමයි නියවල අනාගතයට ගොඩක් බලපන්න පුළුවන් දෙයක්. මොකද අර ක්‍රිප්ටෝ පාවිච්චි කරන එක සංකීර්ණයි කියන එකට මේකෙන් ලොකු විසඳුමක් එනවා. සරලවම කිව්වොත් මෙහෙමයි, ඔයාට තියෙන එක නිය ගිණුමක්, ඒ ගිණුම පාවිච්චි කරලා ඔයාට පුරම් ඉතීරියම් හරි වෙන ඕන බ්ලොක්චේන් එකක හරි තියෙන ඇප් එකක් එක්ක ගනුදෙනු කරන්න. වෙනම wallet ඕන ලේතුව. වෙනම wallet ඕන නෑ. අර චේන් මාරු කරන එක ගැන හිතන්න ඕන නෑ. අර එක එක චේන් එකට ගෙවන්න ඕන ගෑස් ටෝකන් මොනවද කියලා හොයන්න ඕන නෑ. ඒ කියන්නේ යූසර්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම වෙනවා. මේක හරියට වැඩ කළොත් ක්‍රිප්ටෝ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් ලං වෙයි. ඒක නම් ලොකු පොටෙන්ෂල් එකක්. අනිත් එක තමයි ඩිවෙලොපර් ෆ්‍රෙන්ඩ්ලි ටූල්ස්. ඒ කියන්නේ JavaScript වගේ ගොඩක් අය දන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින් dApps හදන්න පුළුවන්. ඒකට උදව් වෙන කම්පෝනන්ට්ස් හැමත් දෙනවා. හැබැයි අර sharding ගැන කිව්වනේ, ඒක ඉතීරියම් වලත් දැන් dank sharding කියලා එනවනේ, වෙනත් අයත් කරනවා. නියවල Nightshade එකේ විශේෂත්වය මොකක්ද ඇත්තටම? ඒක හොඳ ප්‍රශ්නයක්. sharding concept එක අලුත් නෑ තමයි. හැබැයි නියයකේ Nightshade ක්‍රියාත්මක වෙන විදිය ටිකක් වෙනස්. අනිත් sharding implementations වල වගේ හැම shard එකක්ම මුළු blockchain එකේම state එක තියාගන්නේ නැහැ. එයාලා state එක shard කරන්නේ නෑ. process කරන එක විතරයි shard කරන්නේ. chunk only producers වගේ concepts තියෙනවා. ඒක ටිකක් technical. හරි. ඒ වගේම අර human readable addresses වගේ user experience එක හොඳ කරන දේවල් එක්ක එකතු වුණාම තමයි නිය ටිකක් වෙනස් වෙන්නේ. ඉතින් මේක නිකන් copy එකක් නෙවෙයි. හැබැයි ඉතින් Ethereum, Solana, Avalanche එක තද තරංගයක් පියන්නේ. විශේෂයෙන්ම අර chain abstraction එකෙන් ලැබෙන සරල බව තමයි මං හිතන්නේ නියව අනිත් අයගෙන් වෙන් කරලා පෙන්වන්න පුළුවන් ලොකුම දෙයක්. එතකොට මේ තාක්ෂණයත් එක්ක නිය එකට දිගුකාලීන අනාගතයක් තියෙයි කියලා හිතනවද වාර්තාව මොකද කියන්නේ? වාර්තාවට අනුව නම් හැකියාවක් තියෙනවා. මොකද නිය එකේ scalability, usability, අර cross chain interoperability, ඒ කියන්නේ වෙනත් chain එක වැඩ කරන්න පුළුවන්කම. මේ ලක්ෂණ Web3 තව දියුණු වෙද්දී ගොඩක් වැදගත් වෙයි. අර AI එක්ක එකතු වෙන්න තියෙන plan එක අපි ගැන පස්සේ බලමු. ඒකත් හරියට ගියොත් decentralized AI වලට හොඳ platform එකක් වෙන්න පුළුවන්.
ඉතින් අමතක කරන්න හොඳ නෑ layer 1 market එක කියන්නේ මාර තරංගයක් තියෙන තැනක්. නිය එකට එයාලගේ අනන්‍යතාවය තියාගෙන usersලා developersලා දිගටම අල්ලගන්න ලොකු challenge එකක් තියෙනවා. ඒක ඇත්ත. හරි. එහෙනම් අපි බලමු මේ ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්න කණ්ඩායම ගැන. කවුද මේක හදපු අය? මොනවාද බෑග්ග්‍රවුන්ඩ්? නිය ප්‍රොටෝකෝල් එක 2018 දී පටන් ගත්තේ ඉලියා පොලොසුකින් සහ ඇලෙක්සැන්ඩර් ස්කිඩානෝ. නම් දෙක මතකයි. ඔව් ඉලියා පොලොසුකින් කියන්නේ Google එකේ අවුරුදු 10කටත් වඩා AI රිසර්චර් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. AI පැත්තෙන්. ඒක වැදගත් නේද? ඔව් ඒක තමයි අතංග රසවත් තැන. ඉලියාගේ AI අත්දැකීම නියර් එකර AI blockchain integration එකට යොමු කරන්න ලොකු හේතුවක් වෙලා තිනවා. ඒක ප්‍රොජෙක්ට් එකේ අනාගත ඩයිරෙක්ෂන් එකට කෙලින්ම බලපානවා. අනිත් කෙනා ඇලෙක්සැන්ඩර්. ඇලෙක්සැන්ඩර් ස්කිඩිනෝව් එයා Microsoft එකේ ඉංජිනේරුවෙක් විදියට වැඩ කරලා තිනවා. ඊට පස්සේ MEMSEQML එකේ Director of Engineering විදියටත් වැඩ කරලා තිනවා. එයාට scalable systems ඒ කියන්නේ ලොකු පද්ධති හදන්න හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නටම හොඳ ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම. කණ්ඩායමේ තව ICPC ඒ කියන්නේ International Collegiate Programming Contest වල gold medals දිනාගත්තු developersලා තින්නවලු. ඒකෙන් පේනවා එයාලගේ technical skills කොච්චර ඉහළද කියලා. එතකොට මේ ටීම් එක විශ්වාසවන්තද? එයාලගේ ට්‍රැක් රෙකෝඩ් එක කොහමද? මේ අයගේ Google, Microsoft, MEMSEQL වගේ තැන්වල අත්දැකීම් එක්ක බැලුවම විශ්වාසවන්තයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම venture capital ආයතන වලින් උදාහරණයක් විදිහට 2022 දී Dragonfly Capital, 3 Allos Capital වගේ තැන්වලින් ඩොලර් මිලියන 150ක විතර ආයෝජනයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකනොත් ලොකු බැකින් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ කර්මාන්තයේ අයත් මේ අය ගැන විශ්වාසය තියලා තියෙනවා. ක්‍රියාකාරීත්වය ගැන ඇහුවොත් GitHub එකේ near repositories නිතරම අප්ඩේට් වෙනවා. 2022 මුල CryptoDefer report එකක තිබ්බා GitHub developer activity වලින් near 6 වෙනි තැන හිටියා කියලා blockchain අතරේ. ඒක හොඳයි. X එකේ යාළගේ official account එක @nearprotocol හරිම ඇක්ටිව් නිතරම අප්ඩේට්ස් දානවා මම දැක්ක 2025 මේ 13 වෙද්දිත් අර performance upgrade එකක් ගැන block time එක 600 ms වලට finality එක 1.2s වලට අඩු කරන එකක් ගැන post එකක් දාලා තිබුණා LinkedIn වලත් ඉලියා පොලොසුකින් වගේ අය ඇක්ටිව් ඒ කියන්නේ ටීම් එක දිගටම වැඩ අප්ඩේට්ස් එනවා ඔව් පැහැදිලිවම මෑතකාලීන අප්ඩේට්ස් අර Polygon Labs එක්ක 2023 දී කරපු පාර්ට්නර්ෂිප් එක ZKWSM සම්බන්ධව Send wallet එකේ ඩවුන්ලෝඩ්ස් 300,000 පැනපු එක මේ ඔක්කොමෙන් පේනවා ටීම් එක සක්‍රියව වැඩ කරනවා ඉකෝසිස්ටම් එක ගොඩනගනවා කියලා. හොඳයි. එහෙනම් අපි ආයෙත් ටෙක්නිකල් පැත්තට ටිකක් බර වෙමු. නිය ප්‍රොටෝකෝල් එක layer 1ද layer 2ද මොන වර්ගයේ චේන් එකක්ද? නිය කියන්නේ layer 1 blockchain එකක්. layer 1 හරි. ඒ කියන්නේ Ethereum, Solana, Avalanche වගේ අනිත් ප්‍රධාන layer 1 එක තමයි direct competition එක තියෙන්නේ. හැබැයි යාළගේ Aurora කියලා side chain එකක් තියෙනවා. ඒක හරහා Ethereum එක්කත් connect වෙන්න interoperability තියෙනවා. එතකොට performance ගැන කතා කරොත් කොච්චර scalable ද, වේගවත්ද, ආරක්ෂිතද? Scalability පැත්තෙන් ගත්තොත් අර Nightshade sharding නිසා parallel processing පුළුවන්. න්‍යායාත්මක වෙනන් කියනවා තත්පරයට ගනුදෙනු ලක්ෂයක් 1000 TPS කරන්න පුළුවන් කියලා. ඒත් වාර්තාවල තියෙන විදිහට ප්‍රායෝගිකව දැනට හැන්ඩල් කරන්නේ 1000-4000 අතර TPS ගාණක්. ඒත් ඒකත් සෑන හොඳ ගාණක් නේද? ඔව්, layer 1 එකකට ඒක හොඳ ගාණක්. වේගය අතින් ගත්තොත් බ්ලොක් එකක් හදන්න යන කාලය තත්පර 1-2ක් විතර. දැන් අර අප්ග්‍රේඩ් එකෙන් පස්සේ 600 ms කියලාත් කියනවා. ගනුදෙනුවක් ෆයිනල් වෙන්න. ඒ කියන්නේ ආයෙ වෙනස් කරන්න බැරි තත්වෙටපත් වෙන්න ෆයිනලිටි යන්නේ තත්පර 1.2යි. layer 1 අතරේ මේක හරිම වේගවත්. ෆයිනලිටි එක 1.2s. ඒක නම් Solana වලටත් කිට්ටුයි වගේ. හො. ඊට වේගවත්. security පැත්තෙන් proof of stake POS තමයි තියෙන්නේ. validatorලා තමයි network එක secure කරන්නේ. 2022 දී අර Aurora side chain එකේ vulnerability එකක් තිබිලා bug bounty program එකකින් හොයාගෙන හදලා තියෙනවා. හැබැයි අර cross chain දේවල් විශේෂයෙන් chain abstraction එක අලුත් security risks එන්න පුළුවන්.
ඒක අභියෝගයක්. interoperability සහ security අතර balance එක තියාගන්නේ කොහොමද කියන එක ඒක දිගටම මොනිටර් කරන්න ඕනේ දෙයක්.